මමි ලොකු වැඩක්ද මොකක්ද අලුත් ගෙයක් ඩිසයින් කරනවා. ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් දාන්න එපා. අයියත් ගෙදර නැතුව පාළුව ඇතිනේ. තාත්තා නම් ලොකු වැඩක් කමක් නැහැ. ආයෙ මම මොන වැඩේ කරත් ඔයා වෙනුනුත් වෙලාවක් වෙන් කරනවා. හොඳ? නෑ එහෙම ඕන නෑ. ඈ? අලුත් ගෙවල් වලට ටිකක් ලොකු කාමර දාන්න. මේ කාමර හින පොඩි අප්පා. ඒ ගමන මොකද්ද? මේ සානක මහත්තයලගේ ගෙදරද? කොහොමයි? මට කරදරයක් වුණා කිව්වට බලලා යන්න දාවේ. නෑ එහෙම කැහිල්ලක් නෑ. පණිවිඩයක් කියලා යන්න ආවේ. පියතුමා කිච වුණා. රුවන් දර්ශන සර්ගේ කම්බයින් මැත්ස් රිවිෂන් ක්ලාස් එක දෙසැම්බර් මුල සතියේ පටන් ගන්නවා කියලා ලොකු පුතාට කියන්නේ. මාස 8න් සම්පූර්ණ සිලබස් එක මුල ඉඳන් කවර් කරනවලු. ලොකු එකාව ඒකට යවන්න. කොහොම ඉතින් ගේ හොයාගත්තේ? මේ සුවඳින්ද? අයියෝ නෑ මහත්තයා. මැත්ස් නහුතර කෙලවන් ඉන්න මෝඩ කොල්ලගේ ගෙදර මොකක්ද ඇහුවම ත්‍රීල් පාක් එකේ හැමෝම දන්නවා. කවුද පියතුමනි ඒ? නමක් ගමක් දන්නේ නෑ. හැබැයි මනුස්සයි. ඉතින් නමක් ගමක් දන්නේ තිය උන්ගෙන් පන්ති ගැන අහන්නේ මොකටද? උඹට පඬිතුකට නෑනේ. ඌ කවුද කියලා මන් දන්නේ නේද? රුවන්ස හොඳයි කියලා මන් දන්නවා. උඹ බලන් ගිය ඇතුළට. කාකෂා එපා එලවන්න. උන්දෑ ඔය ශාස්ත්‍රයක් කියන්නේ. ශාස්ත්‍රයක්? ඇඹුල් ගහක් ඉඳන් අමුත් එක්ක කඩන්නේ ගෙදරට කාක්කෙක් කෙනකොට. අමුත්තා කෙලිය නේද පියතුමනි ටී-ෂර්ට් එකට? එලවල දාපවකම. මගලු ටී-ෂර්ට් එකක්. කාකෂා